ඇති බං යමා මේ අහන්නකො චූටි අම්මා. ඔයා වීල දෙනවා නම් නියගල හරි කමක්. ඕ ඇති යම ආ මොකද්ද පැටියෝ මී පාසාන? හා කමක් නෑ. මේ අහන්නකො මං ගෙදර යන්න ඕනි දැන්. ඔව් ඔයා බත් කාලා දොයිය ගන්න ඈ. ආදරේ ගොඩක්. කෝ එක? ඊගාවට මම අද තමයි ඉතින් දෙනවා දොඹේ යන්න පුතේ. දෙන්න සර් දෙන්න. ඉවරයිද ගහලා? වටිනා පිත්තල පානක් පරිත්‍යාග කරලා තියෙන පුරාවිද්‍යාවේ පුංචි බණ්ඩ මහත්තයා. එහෙනම් ඉතින් ඔක බොහොම වටින ඇති. ඔව් අනිවාර්යයෙන්ම වටින ඇති. තියමු බලන්න දෙන්නේ කියලා හොඳ ලම්සුවක්. රුපියල් 20යි. මල්ලි. දවගේ මොංගොලියෝ දැකලා තියෙනවා. නෑනේ. ඔගේ හල් පාරුත් දැකලා තියෙනවා. දිනේ තේරෙනවද? එවනවා දැනගන්නේ කුකුල පාන හොම්බට හිත පර වෙන්නේ. ආරච්චි මහත්තයා දෙයිනේ කියලා තියමු බලන්න ලම්සුවක් නේ. රුපියල් 20යි. ඔව් ගෙඩිය නෙමෙයි 20ක් ගන්න නැවරියම දෙන්නේ මෙතන. එහෙනම් මෙන්න තියනවා 20යි. මයිකල් මුක මොප්පරේ ගිනේ එපා ගිනේ ඒ පණිවිඩය කියන්න යනකොට තමයි උඹලා දෙන්න මාව දාගෙන ආවේ මේ ගමන. ඊ වගේ පණිවිඩයක් තියෙද්දි අකෝ උඹ අපිත් එක්ක ට්‍රිප් එකක් ආවේ. බාමු තිරසනෙන්නේ බා. උඹලානේ අකෝ මාව දාගෙන ආවේ. උඹලට යුතුයකමක් වශයෙන් මගෙන් අහන්න තිබ්බ කොහෙද යන්නේ කියලා. උඹලා වගේ දෙයක්ෝ අපි මේ රටේ වගකීමක් තියෙන පුරවැසියෝ. තොපි මොක්කද? තොපි මේ ට්‍රිප් එක බල්ලෝ. වැඩක් බාරගත්තොත් අකුරට මිටු කරන මිනිස්සෙ මම. ගෙදර යන්න සතියෙන්ද දෙකෙන්ද ඒ ගියපු ගමන් කැම්ප් එකට පණිවිඩය කියනවා මම. තොප්පි වගේ දෙකයි පැනයි සිප්පි කැල්ලක් නෙමෙයි යකෝ මම. මේ මල් ඊක නෙමෙයි. සීතලට බොන්නේ බීඩියක් එහෙම නෑනේ. අනේ ඵලයකෝ යන්නේ. ඉන්දකින් තොපි ට්‍රිප් යන්නේ අතේ බීඩියක් නැකලකන්නේ. නෑ සුදුනෝනා. මම එදා නියගල කතාවක් කිව්වේ දන්නේ නැතුව. නියගල කන්න හොඳ නෑලු. නියගල විසයිලු. ඔව්. නියගල එහෙම උයලා දෙන්න බෑ. මැරලා වැටේ. ඔයා දන්නේ නෑනේ වැඩක්. එදා ඔයා හින්දා තව ඩිංගිය ලිඳට වැටලා මැරලා වැටෙන්නේ. ඔව්. වැඩ දන්න හින්දා වේරුණා ඒක. බලු ගමම කුපිත වෙලා සුබහදාම මොකද්දෝ කියාගෙන යන වෙලාවේ මේ වැඩේ පත්තු කරන්න ඕන අපේ කෝට් කරගෙන. නැද්ද නිසංක? ඒක ඇත්ත මුදලාලි. මේ ගමේ අපරාධ වෙන්න ඉඩ තියන්න බෑ. අපරාධ කොතනද? මේ නිසංකේතන. මේ නිසංකේතන. එකෝ. අන්න ඒක නිසායි මගේ දිවි පරදුවට තියලා මම මේ මෙහෙයුමට ආවේ. එකෝ. ආකාශ් ලෑලි ටික දාපන්. ලෑලි මොකටද මුදලාලි මේ නිසංකීද්දි.